මොකද වෙන කට්ටිය අදාළ වීඩියෝ එකත් එක්ක මේක මේ මගේ මේ 100 පොඩි මේ 100 මගේ 100 පැදුණා මගේ channel එකේ 100 පැදුණා වින්දා මම අලුතේ වීඩියෝ එකක් ගෙනාවා මම මොකද මේ ඉස්සරි ධම්ම මේ short video දාගෙන ආවේ subscribersලා 50 ඉඳලා දාගෙන ඇවිලා 100 වුණොත් විතරයි හිතුනේ මම මේ ඔබ හරි මම blog channel ගේනවා කියලා. ඉතින් අද මම පොසොන් පොය පේනවා ඇති ඉතින් මේ උලන් බලන්න මේ හොඳ හරිද මේ උලන් ඉතින් මම පොඩි වීඩියෝ එකක් උලන් ගස් කොළන් ගලවගෙන යන්න හදනවා බා මේ පොය මොකක් හරි මේ යන්න රෙහි මේ අර එකත්තක් හැදුණා මේ උලන් අන්තර මැසීන් එකේදී අපි ඉතින් පාන්සලටත් පොඩ්ඩක් ගිහිල්ලා ඩාන්සල් දිනන ඉතින් පොසොන් එකට ඩාන්සල් ගිහිල්ලා ඉතින් අපි එන්න කියලා බැලුවේ. ආයි මේ අපි ගිහිල්ලා හම්බෙමු මුලේ. මේක මම ස්පෙෂල් 100% මගේ channel එකට දුන්නා. ඉතින් පාරට ගිහිල්ලා හම්බෙමු. හරි යාළුවනේ මට සමාවෙන්න ඉතින් මේ මොනවද කන්නේ මම පහන් හරිද පහන් කන එක මට බලන්න දෙන්න බැරිුණා වීඩියෝ ක්ලිප් එකක් දෙන්න මොකද මේ එතන ගොඩාක් සෙනග අනිත් එක කන බොන තැන්වල මම වැඩි කැමති නෑ රෙකෝඩ් කරනවට මොකද මගේ මම කැමතිම නැති දෙයක් තමයි ඒක අනිත් එක මොකද මේ මිනිස්සුත් ඉන්නවනේ මේ මිනිස්සුන්ට හොඳ නෑ මොකද්ද මෙයා කරන්නේ අර මේ කියලා ඒක හින්දා අපි පහන් කැරලා අරගෙන පොඩ්ඩක් දුරට ගිහිල්ලා තමයි මම මේ පොඩි වීඩියෝ ක්ලිප් එක ගත්තේ හරිද අපි යන ගමන් ඉතින් අපි දැන් කොහොමත් මේ කෙලින්ම දැන් පන්සලට ගිහිල්ලා තමයි යන්නේ. ඉතින් අපි ඉස්සරහට එනකම් බලන් ඉන්න මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එක දිගටම බලන් යන්න. පාරේ එක දන්සලක්වත් නැහැ. මාරලදී. හරිද? හරිම වැඩක් වෙන්නේ. දැන් මේ යන ගමන් එක දන්සලක්වත් නැහැ. මාර වැඩේනේ. හරිම වැඩේ. කිලෝමීටරයක් ආවෙත් නැහැ. කමන්නේ අපි නොසැලී යනවා ඉතින් මට. හරි. කමන්නේ අපි යන්න. යන්න බෝ බස් එකක් යනවා. ඉස්සරහට දන්සල් හම්බ වෙයි අපි යන් ඉස්සරහට. මේ මෙතන අපිට ආරංචි මාරේ ගත්තා මාළිගාන නගර ඔව් මාරු පාන් දන්සලක් තියෙන ඉස්සරහදී හම්බ වෙයි. තිබිලා දන්සලක් හම්බුණා ඒක සෙනග බා. හරිම කිලෝමීටරයක්වත් තිබ්බේ නැහැ බා. කිලෝමීටරයක්වත් තිබ්බේ නැහැ තිබිලා දන්සලක් හම්බුණා. හරි. අපි පොඩ්ඩක් දන්සලට ගිහින්. හරි යාළුවනේ මට සමා වෙන්න මොකද මේ එතන අර සෙනග තියෙන හින්දා මට වීඩියෝ එකක් ගන්න බැරුණා. අනික මම මේ ඔය වගේ වීඩියෝ එකක් ගන්න යන්නේ කියලා හදනකොට අනේ බම් මේ ෆෝන් එක බෙමට වැටුණා. හරිද? ඒකෙන් මට තා පොඩ්ඩක් අවුල් ගියපු හින්දා මං ගත්තේ නෑ. ඊට පස්සේ මේ අපි මේ පන්සලට පොඩ්ඩක් මම මේ පොඩ්ඩක් කැමරාව හංගන් එන්නේ මේ මිනිස්සු දැක්කන් පස්සේ මේ එක එකව හිතනවා. ඒකයි අපි මේ බලමු ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. මුරුල්ලේ මේ ස්ථානයේ නිර්මාණය කරමින් ඔබට සමග දක්වන ඔබේ ඕම් තමයි ඉස්සන ගමනලා කුංචේ පහරේ ආදරේ කටකම දෙහිමින් සිටින උරුමක ගුරුනේ අද මේ වීඩියෝ එකේ තමයි සම්බන්ධ අවසරයි ඉතින් තව වෙලාවකින් කීරිපිටිය විහාරස්ථානයේ දක්වා ගමන් කරනවා ඌරුම කොළු විහාරස්ථානයේ සිට පෙරහැර මවුල මංගල්‍ය ඒකාසන කඩියුතු එහි වන්නට අපි යන්න තිබෙනවා කියන නිසා මතක් කරනවා සමුගන්න අවසරයි සුජිත් සමරසිංහ දැන් ඔය කට්ටිය හිතන්නේ නැති කොහෙද මේ එකපාරටම දන්සලේ ඉඳලා මේ ආවේ කියලා. අපි ආවේ මේ හරිය පොඩි අපිට ආරංචියක් ආව පෙරහැරක් යනවා කියලා. අපි ඒක හින්දා මේ මෙතෙන්ට ආවා. අපි ආවේ මේ කඩපේලියක් ටික කඩවල් පේලි වගේක් තියෙන උඩ තට්ටුවකට ආවේ. හරිද? තාම නම් කට්ටිය මේ පාරවල් කට්ටිය මේ යනවා. ඔන්න ඉතින් පෙරහැර පටන් ගත්ත මේ අපි මම පොඩ්ඩක් මේ වීඩියෝ කරන්නත් අමාරුයි. මොකද මේ කට්ටිය ගොඩක් ඉන්නවා. අනික මේ අල්ලන් ඉන්නත් අමාරුයි. මේ බැටරිත් නැහැ මේ ඊට ෆෝන් එකේ අතත් රිදෙනවා.
හරි අමාරුයි මේ ඔය ටිකක් තියෙන. ඉතින් බලන්න ඉතින් වීඩියෝ එක කොහොමද කියලා පෙරහැර අපේ ලස්සනද නැටුම් එහෙම කියලා. මොකද කියන තියෙන්නේ මේ පෙරහැරගෙන මේ පෙරහැරේ වීඩියෝකුත් ඇති. ඇවිදලා මේ මහන්සි දැන් ඉවරයි මේ දැන් යන්න හදන්නේ. දැන් රැත් වෙලා මේ දැන් වෙලාව 6යි 10යි වෙලාව. අම්මලා නම් එනවා. අම්මලා නම් පේන්නේ නැහැ බං. පිටිපස්සේ නම් කවුරුත් පේන්නේ වලට පේනවනේ. පිටිපස්සේ නම් කවුරුවක්වත් නැහැ මේ. දැන් කොහොම හරි අපි ගියේ අපි උදේ වැස්ස පණේනකම වැස්සනේ. කොහොම හරි අපි ගියේ එකට විතර. එකට ගියන් පස්සේ කොහොම හරි පෙරහැර පටන් ගත්තේ 4ට විතර. ඊට පස්සේ අර මේ ගල්ලලා හිමින් සැරේ ඇවිල්ලා ඉවරලා මට පාරේදී රෙකෝඩ් එකක් ගන්න බැහැ. සමහර දන්සල් තිබ්බක් ගන්න බැරි වුණා. මොකද මේ කට්ටියට බාධායි කන බොන තැන්වල මෙයාගේ වීඩියෝ එකක් ගන්නකොට. දැන් ඉතින් හිමින් සැරේ යනවා අම්මලා නැහැ තාම මේ. අපි ඉතින් අලුතෙන් ලොග් එකක් හම්බෙමු. මේ මගේ පළවෙනි ලොග් එක මේ subscribe කරලා නැත්නම් දැන් subscribe කරගන්න එහෙනම්. එහෙනම් ඉතින් අපි යනවා මේ මගේ මේ 100 ස්පෙෂල් වීඩියෝ එකක්
එහෙනම් ඉතින් අපි පස්සේ සෙට් වෙමු. එහෙනම් කොල්ලෝ අපි යනවා මේ අලුත් වීඩියෝ එකක් කමිනු කන් එහෙනම් අපි යනවා.